හරි අපි බලමු වෙහිකල් සර්විස් සෙන්ටර් එකකට මේ සිස්ටම් එක කොහොමද යූස් කරන්න කියලා. හරි ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් daily sale, monthly gross profit, monthly net profit ඔය වගේ ඔක්කොම ටික තියෙනවා. ඉතින් අපි බලමු දැන් අපේ කාර් සර්විස් එකක් ඉඳලා අපි මුලින්ම අපේ කාර් සර්විස් එකේ එක එක item තියෙනවා, එක එක product තියෙනවා. ඒ කියන්නේ කාර් එකක් සර්විස් කරන්න ආවම අපි දානවා AC filters, එතකොට එක එක filters තියෙනවා, එක එක items තියෙනවානේ. ඉතින් මුලින්ම අපිට පුළුවන් මේ items ටික add කරන්න. මෙතන ඉන්වෙන්ටරි කියන තැනට ගිහලා අපිට පුළුවන් මෙතන add product යටතේ items add කරන්න. අපි නිකන් අපි හිතමු AC belt කියලා. හරි AC belt කියලා add කරනවා. මොකක් හරි වගේ කෝඩ් එකක් තියෙනවා නම් ඔයාලට මෙතන product code එකක් දාන්න පුළුවන්. මෙතන empty තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනනම් මම දානවා product code එක 0.041 කියලා. කැටගරි එකක් මොකක් හරි තියෙනවා නම් මේ AC belt එක මොන කැටගරි එකකටද යන්නේ කියලා ඔයාලට ඒව add කරන්න පුළුවන්. ඊට පස්සේ AC belt එක ගැන description එකක් තියෙනවා නම් ඔයාලට මේව add කරන්න පුළුවන්. මේවා අත්‍යවශ්‍ය මේවා නෙමෙයි. ඔයාලට ඕන නම් විතරක් add කරන්න පුළුවන්. ඊට පස්සේ මේ AC belt එකේ ෆොටෝ එකක් තියෙනවා නම් ඔයාලට මෙතන ෆොටෝ එක දාන්න පුළුවන්. ඒතකොට ඔයාගේ සිස්ටම් එකේ ලස්සනට ෆොටෝ එක පෙන්නනවා. මම මෙතන අප්ලෝඩ් ෆයිල් කීයට ක්ලික් කරලා මං ගා ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේ වගේ මං මේ ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මේ AC belt එක ඔයා ගන්න මිල. ඒ කියන්නේ ඔයා මේක පර්චේස් කරනවනේ කොහෙන් හරි ඒ ගන්න මිල තමයි මෙතෙන්ට දාන්න ඕනේ කොස් කියන තැනට. අපි හිතමු AC belt එක ඔයා තොග ගන්නකොට ඒ හෝල්සේල් ගන්නකොට 1000 ගානේ ගන්නවා කියලා. හරි. ඊට පස්සේ මෙතන සේල් ප්‍රයිස් කියන්නේ ඔයා කස්ටමර්ස්ලාට විකුණන මිල. අපි හිතමු ඔයා 1000ට අරගන්න AC belt එක ඔයා 2000කට විකුණනවා. හරි. ඊට පස්සේ ඔයා ගාව තියෙන quantity එක. ඒ කියන්නේ ඔයාගේ ප්‍රමාණය. ඔයා ගාව AC belt 200ක් තියෙනවා කියලා අපි හිතමු. හරි. දාලා ඔන්න විදිහට save product දෙන්න තියෙන්නේ. එතකොට මෙතෙන්ට add වෙනවා ඔයාගේ AC belt කියන එක. ඉතින් මම තව එකක් add කරන්නම්. අපි දාමු car filter කියලා. මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. cost එක දානවා 1000යි. sale price එක 1500යි. මේකෙන් 50යි. හරි ඔය විදිහට අපිට දාගන්න පුළුවන් ලස්සනට. ඔන්න ඔය විදිහට මම දැන් ඔන්න product දෙකක් add කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලා මෙතන bill setting කියන තැනට ගිහිල්ලා ඔයාගේ business name එක නම් automatically වැටිලා තියෙනවා. මෙතන contact number එක ඔයා දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ business address එක දාන්න ඕනේ. එතකොට ඔයාගේ invoice එකේ මේ set එක වැටෙනවා. හරි ඒකයි මෙතෙන්ට අපි save කරන්නේ. ඊට පස්සේ දාලා මෙතන set as default කියන එක දෙන්න ඕනේ. එතකොට මේක save වෙනවා. ඊට පස්සේ දැන් අපි ඉන්වෙන්ටරි එක ඇඩ් කරලා තියෙන ඒ ටික හරි. ඊට පස්සේ ඔයාගේ කස්ටමර්ස්ලා, ඒ කියන්නේ ඔයාගේ ඩේලි ඉන කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ කස්ටමර් ලෝයල් කස්ටමර්ස්ලා ඉන්නවා. ඔයාලට පුළුවන් මෙතන කස්ටමර් කියන එකෙන් ඇඩ් කරන්න. මෙතන add new customer ගිහලා ඔයාලට කස්ටමර් name එක දාන්න පුළුවන්. මම දානවා මේ විදියට නමක් දානවා. ඊට පස්සේ ඒ කස්ටමර්ගේ number එක ඊට පස්සේ කස්ටමර්ගේ NIC එක, ඒ කියන්නේ identity number එක අවශ්‍ය නම් විතරයි. කස්ටමර්ගේ type එක ඕන නම් ඔයාලට මෙතනින් අවශ්‍ය නම් කැමති එකක් දාන්න පුළුවන්. ඔයාලට කැමති නම් විතරක් දාන්න පුළුවන්. ඊට පස්සේ credit වලට නම් එයා ගනුදෙනු කරන්නේ ඔයාලට credit limit එකක් දාන්න පුළුවන්, amount එකක් දාන්න පුළුවන්. කස්ටමර්ගේ address එක දාන්න පුළුවන්, කස්ටමර්ගේ email එක දාන්න පුළුවන්, කස්ටමර්ගේ vehicle number එක දාන්න පුළුවන්. හරි. මම දානවා දැන් කස්ටමර්ගේ car එකේ number එක. හරි. ඔය විදිහට දාලා මම submit කරනවා. එතකොට ඔයාගේ මෙතන කස්ටමර් ඇඩ් වෙනවා. හරි. ඉතින් ඔයාලට ওই විදිහට කස්ටමර්ස්ලා unlimited ඇඩ් කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අපි ඉන්වෙන්ටරි සෙට් කළා ඒ ටික හරි. ඉතින් දැන් අපි හිතමු දැන් ඔන්න ඔයාට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කාර් එකක් සර්විස් කරන්න එනවා. හරි ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන new bill කියන එකට යන්න. ඔයා හිතන්නේ මේ කාර් එක සර්විස් කරන්න ආවට පස්සේ ඒකට ඔයා කාර් ෆිල්ටර් එක සහ AC belt දෙකම දානවා. හරි ඉතින් ඔයාට තියෙන්නේ මෙතන ෆිල්ටර් එක මෙහෙම කාර් ෆිල්ටර් එක දැම්මම ඔයාට මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනින් පෙන්නනවා car filters දෙකක් දාලා තියෙනවා. ඔයාලා මෙහෙම ආයි දෙපාරක් ක්ලික් කරපුවාම මෙතන quantity එක වැඩි වෙනවා. නැත්නම් ඔයාලා මෙතනින් අඩු වැඩි කරන්නත් පුළුවන්. හරි ඊට පස්සේ AC belt එක දාලා තියෙනවා නම් ඒකත් ඔයාලා මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. මෙතනින් අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයා offers මොන හරි දෙනවා නම් දැන් මේකේ total ගාණ 1500 යන car filter එක ඔයාලා offers මොන හරි දෙනවා නම් ඔයාලා මෙතන offers දෙන්න පුළුවන්. ඊට පස්සේ උඩින් ඔයාලට කස්ටමර්ව සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් අපි එක කස්ටමර්නේ හැදුවේ අමිදු කියලා. ඒ කස්ටමර් විතරයි දැනට පෙන්නන්න. ඔයාලට ඕන කස්ටමර් කෙනෙක් නැතුව බිල් එක දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් මෙතනින් කස්ටමර්ව සිලෙක්ට් කරන්නත් පුළුවන්. කස්ටමර් සිලෙක්ට් කරාට පස්සේ ඒ කස්ටමර්ගේ vehicle number එක මෙතන automatically ගන්නවා. වෙන vehicle number එකක් නම් ඔයාලට මෙතන වෙන vehicle number එකක් මෙතන add කරලා ඔයාලට pay කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහලා තියෙන්නේ car එකේ mileage එක. හරි. ඒ කියන්නේ දුවලා තියෙන ප්‍රමාණය ඔයාලට පුළුවන් mileage එක දාන්න 63000 එහෙම mileage එක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඊට පස්සේ දැන් මේ බිල් එක දෙද්දී එයා දැන් මේකේ ගාණ වෙන්නේ ටෝටල් එක 3500යි. දැන් එතකොට එයා 3500ක්ම කෑෂ් දෙන්න නැතුව එයා රුපියල් 5000ක් වගේ දෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන paid amount කියන තැනට 5000 දෙන්න.
එතකොට වා 5000 අරගෙන යාට 1490ට දුන්න නම් හරි. හරි. එහෙම තමයි මෙතන 5000 ඇඩ් කරන්න ඕනේ. හරි 5000 ඇඩ් කළාට පස්සේ ඔයාගේ ඉතුරු බැලන්ස් එක විදිහට 1500ක් දුන්නා නම් හරි. ඉතින් මෙතන සබ්මිට් බිල් කියන ක්ලික් කරන්න තියෙන්නේ. ඔන්න බලන්න ක්ලික් කරපුවාම කෙලින්ම print එක කනෙක්ට් කරලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකට හරි ඔයාගේ ලැප් එකට හරි ඔටෝමැටිකලි print වෙනවා. හරි මෙන්න මේ වගේ print option එක තමයි ඉල්ලලා තියෙන්නේ. මෙතන save ක්ලික් කරපුවාම ඔටෝමැටිකලි print වෙනවා. print වෙන එක ඔයාලට පේනවා ඇති කා එකේ නම්බර් එක මයිලේජ් එක ඔයා දාලා තියෙන ප්‍රොඩක්ට් ඒ කියන්නේ කා ෆිල්ටර් AC බෙල්ට් ඒ ඔක්කොම වැල්ලා තියෙනවා. ඒ කියන්නේ ක්ලියර් එකට ඔක්කොම ටික තියෙනවා. පේමන්ට් මෙතඩ් එක කෑෂ් නම් කෑෂ් කියලා පෙන්නනවා. ඔයාගේ බිස්නස් නේම් එක ඔයාගේ බිස්නස් ඇඩ්‍රස් එක ඒ ඔක්කොම පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලට ඉන්වොයිස් එකත් බලා ගන්න පුළුවන්. මේවා ඔක්කොම සේව් වෙනවා. ඔයාලට පස්සේ කාලෙක අවුරුද්දක් ගියත් ඔයාලට මේවා බලන්න පුළුවන්, ට්‍රැක් කරන්න පුළුවන්, ඔක්කොම රිපෝට්ස් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් ඔන්න අපි එක බිල් එකක් දැම්මා. දැන් ඉතින් ඔයාලට මෙතන ඉන්වෙන්ටරි එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අඩු වෙලා තියෙන ක්වොන්ටිටි එක. ඒ කියන්නේ 200ක් තිබ්බ 200න් දැන් තියෙන්නේ 199. මෙතන 50ක් තිබ්බ 50න් 49 තියෙන්නේ. ඉතින් ඔන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසේ සේල්ස් කොච්චරක් ගිහිල්ලා තියෙනවද 3500 ගිහිල්ලා තියෙනවා. ඉතින් මාසෙටම 3500 මොකද අද විතරයි කළේ. එතකොට මෙතන gross profit කියන්නේ ඔයාගේ සුද්ධ ලාභය. ඒ කියන්නේ ඔයා දැන් අර AC belt එක සහ filter එක මිලදී ගන්නත් වැය කරනවනේ ගාණක්. ඒ ගාණ අමතරව ඔයාගේ profit එක. ඒ කියන්නේ හරි සුද්ධ ලාභය මෙතන 1500ක් කියලා තියෙනවා. ඉතින් monthly net profit එකත් මෙතන හරියට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ බිස්නස් එකට එක ගෙවීම් කරන්න තියෙනවා කියලා. ඒ කියන්නේ expenses ඔයාලට පුළුවන් light bill මෙතෙන් ඇඩ් කරන්න, වතුර bill, ඒ වගේ ඔයාගේ බිස්නස් එකේ වැඩ කරන කට්ටියගේ පඩි නඩි ඒව ඔක්කොම මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඒතකොට ඒවත් ඔක්කොම අඩු වෙලා තමයි ලස්සනට මෙතන monthly sale එක, monthly net profit ඔක්කොම පෙන්වන්නේ. ඉතින් මෙතන ලස්සනට පෙන්වනවා sale performance එක. එතකොට daily target එකත් මෙතන තියෙනවා. ඔයා හිතන්න ඔයාට දවසට රුපියල් 10000ක් නම් හොයන්න ඕනේ කියලා. ඔයා මෙතන 10000 දාලා set target කළාට පස්සේ ඔයාට ගානට මෙතනින් ලස්සනට පෙන්වනවා. ඔයා දවසේ කොච්චරක් හොයලාද කියලා. ඒ වගේම තමයි මෙතන reports වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දවසේ sales එක, දවසේ purchase කරපුවා expenses. එතකොට ඔයාගේ ඉන්න හොඳම customers ලා කවුද? ඒ කස්ටමර්ගේ නම දැන් අපිට ඉන්නේ එක කස්ටමර් ඒ අමිදු කියන එක්කෙනා විතරයි. ඒ හින්දා මෙතන ඔක්කොම පෙන්නනවා. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් ලිස්ට් එක ඔයාගේ හොඳටම සේල් වෙන්නේ මොකද්ද? දැන් මගේ සේල්ස් දෙකයිනේ ගියේ දැනට කා ෆිල්ට් එකයි AC බෙල්ට් එකයි. ඉතින් ඒක මෙතන පෙන්නනවා. ඉතින් ඒ වගේ ගොඩක්ම සේල්ස් ගියේ ඒවා ඔක්කොම ඔයාලට මොනිටර් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක Google Chrome එක හරහා ඔයාලට ඕනම device එකෙන් access කරන්න පුළුවන්. ඉතින් Google Chrome එකේ ඔයාලට පේන ඇති මේක log වුණාට පස්සේ මෙන්න මෙතන තියෙන install කියලා බටන් එක. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකට මේක install වෙනවා. එතකොට ඔයාලට Google Chrome එක open කරන්න ඕනේ නැහැ. ඔයාගේ කම්පියුටර් එකේ start menu එකෙන් search කරලත් LK post කියලා search කළොත් ඔයාලට මේක access කරන්න පුළුවන්. ඉතින් මෙතන custom invoice කියලා තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ මොකක් හරි ඔයා බඩු ගන්න තැනකට ඔයාට invoice එකක් යවන්න ඕන නම් ඔයාට මේ custom invoice කියන තැනින් ඔයාට ඕන විදිහට මේක customize කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේ අවශ්‍ය නම් මේ නම වෙනුවට වෙන නමක් දාන්න පුළුවන්. ඔයාට address එක දාන්න පුළුවන්. හරි ඔයාගේ client ගේ නම ඒ ඕන විදිහට මෙතන custom invoice කරන්න පුළුවන්. custom invoice කරලා ඔයාට මෙතන download image කරුවාම කෙලින්ම image එක download වෙනවා. එතකොට ඔයාට ඒක WhatsApp මාර්ගයෙන් හෝ ඕන විදිහකට ඔයාට send කරන්න පුළුවන්. ඉතින් මේක තියෙන තවත් වටිනම අවස්ථාව තමයි ඕගොල්ලෝ මේ වගේ මේක account එකක් හදාගත්තට පස්සේ ඕගොල්ලන්ගේ business එකට automatically create වෙනවා website එකක්. ඉතින් මේකෙත් දැන් මේ සමෝත් කාර් සර්විස් කියන business එකට website එකක් create වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන marketplace කියලා icon එකක් තියෙනවා. මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ automatically website එකක් හැදිලා තියෙනවා. ඒකට ඒක ඇතුළට automatically ඔයා දාන item වල product ටික add වෙලා තියෙනවා. ඉතින් ඔයාට අමුතුවෙන් manual කාටවත් කියලා website හදාගන්න දෙයක් නැහැ. automatically හැදෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ business එකට එන customers ලට WhatsApp මාර්ගයෙන් මේ කෙලින්ම මේ link එක ඔයාට send කරන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඔයාගාව දැනට available තියෙන ඒවා. ඒ කියන්නේ ඔයාගේ stock එකේ තියෙන ඒවා බලලා එයාට order කරන්න. මේක මෙහෙම click කරපුවාම කෙලින්ම WhatsApp එකට තමයි ඔයාගේ message එක එන්නේ. ඒ කියන්නේ මේ message එක කෙලින්ම ඔයාගේ number එක. ඒ කියන්නේ ඔයාගේ business WhatsApp එකට තමයි කෙලින්ම message එක එන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය විදියට මේක ගොඩාක් දේවල් කරන්න පුළුවන්. රිපෝට්ස් ගන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එක ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. try කරලා බලන්න.